වරණ වැඩසටහනත් සමගින් එකතු වෙලා හිටපු කෙනෙක් වුණාට කවදාවත් ප්‍රශ්නයක් අහන්න අවස්ථාවක් උදා වුණේ නැහැ. ඒක හේතුවක් වෙන්න ඇති මන් දන්නේ නැහැ. ඉතින් අද නම් කොහොම හරි වීරිය අරගෙන ඉඳගෙන කොහොම හරි මට මේ පෞද්ගලික අත්දැකීමකුත් තියෙනවා. ඉතින් ආශ්‍රිනුත් වහන්සේ අර ಜಾති සංජාති කියන මේ මාතෘකාව යටතේ ඒ ධර්ම දේශනාව පවත්වපු නිසා අහන්න කියලා හිතුණා. ස්වාමීන් වහන්සේ මුලින්ම කමක් නැද්ද දන්නේ පුංචි වෙලා කරගෙන පුණ්‍යානුමෝදනාවක් කරලා මට කවදාවත් ඒ අවස්ථාව උදා වෙලා නැහැ. හොඳයි. ස්වාමීන් වහන්සේ මේ අවුරුදු දැන් 40 ගාණක් වෙන්න ආවා බෞද්ධයෙක් වෙලා උපතින් බෞද්ධ වුණාට ජීවිතේ වැරදි වැඩක් කරෙත් නැති වුණාට කවදාවත් හරියට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවත් පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්නවත් කිසිම අවස්ථාවක් ලැබුණ නැහැ මට ජීවිතේ. ඉතින් ඔබ වහන්සේගේ ඒ කල්යාණ මිත්‍රත්වයට කොහොම හරි ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් අහන්න ලැබුණා. කල්යාණ මිත්‍රයන් මාර්ගයේ. ඉතින් මම හිතනවා මම පින් කරලා තියෙනවා මේ ධර්ම දේශනාවල් අහලා මගේ ජීවිතේ පොඩ්ඩෙන් හරි වෙනසක් කරගන්න මට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඒක නිසා මම ඔබ වහන්සේට අප්‍රමාණ පින් දෙනවා හැමදාම මේ ධර්මය අහලා මොනවා හරි අම්මා එක්ක සාකච්ඡා කරනකොට හරි හැමදාම ඔබ වහන්සේට පින් දෙනවා. ඒක මේ කියන්න ඕනේ නැහැ, ඉබේම වෙන දෙයක්. මම හිතන්නේ මේ ධර්මයත් ස්වාමීන් වහන්සේ මේ දැන් මගේ ජීවිතේත් මමත් ඔබ වහන්සේ වැඩ කරපු නාලිකාවෙම වැඩ කරලා තියෙනවා. නිවේදිකාවක් මම ඒ කාලේ දැන් නිවේදනය කරන්නේ නැහැ. ඒ කියන්නේ ඉතාමත් සතුටුයි. නිරාම සතුටක් තියෙන්නේ මේ නිවේදනය නොකරන එක ගැන. මොකද කාමයමයි ඇවිස්සේ ස්වාමීන් වහන්සේ ප්‍රශ්න ඒ කියන්නේ මේ නිවේදන කටයුතු වලදී ඔබ වහන්සේ දන්නවා ඇති. ඉතින් පුළුවන් තරම් වචන හොයාගෙන මේ පුළුවන් තරම් උපරිමේ රාග ද්වේෂ මොහ උස්සන තමයි ඉතින් කටයුතු කරේ. ඉතින් මේ ධර්මය ඇසුණාත් සමගින් මට හේතු හැදෙන්නේ නැති මම ලංකාවේ නෙමෙයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ හේතු හැදෙනවා කොහොම හරි ඒකෙනුත් නික්මිලා මෙහි ප්‍රෝග්‍රෑම්ස් ආවා ඒවා බාරගත්තෙත් නෑ. මේ ධර්මය අහන්න ගත්තට පස්සේ ඇත්තටම මොනවද මේ කරේ කියලා හිතුණා ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ හිතීමම ඇති ඔබ වහන්සේට පින් දෙන්න. මොකද මේ මම දන්නවා ඔබ වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමයි දේශනා කරන්නේ. නමුත් මම හිතන්නේ ඔබ වහන්සේගේ ඒ කතිකත්වයේ හැකියාව දැන් තව ස්වාමීන් වහන්සේලාගෙන් අපි ධර්මය අපිට ඇහිලා තියෙනවා වුණාට ඇහුණා විතරයි ස්වාමීන් වහන්සේ. අර ජීවිතයට ගන්න ඒක අවස්ථාවක් ආවේ නැහැ. ඒ බල්බ් එක පත්තුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඉතින් ඔබ වහන්සේට අප්‍රමාණ පින් දෙන්න මම මේ අවස්ථාව පොඩ්ඩක් කරගන්න සමා වෙන්න ඕනේ. අනිත් අය ප්‍රශ්න අහන්න බලාගෙන ඉන්නවා කියලා දන්නවා හොඳ හැටියෙම. ස්වාමීන් වහන්සේ මේ ಜಾති ඒ පින්දීමත් සමගම ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නයක් තියෙනවා මේ ಜಾති සංජාති ගැන විස්තර කරාම දැන් බුදුදහම වෝහාරිකයි කියලා ඔබ වහන්සේ හැමදාම දේශනා කරනවා. මේ කෙනෙක් මිය ගියාම ස්වාමීන් වහන්සේ මේක ඉතින් අත්දැකීමක් තුලින් කියන්නේ සත්‍ය අත්දැකීමක්. කෙනෙක් මිය ගියාම ස්වාමීන් වහන්සේ ඒ පවුලේ ඒ කෙනා පවුලට ගොඩක් බැඳිලා නම් ඒ කෙනා කොහොම හරි පෙනී සිටිනවා නම් ස්වාමීන් වහන්සේ ඒ ඥාති දිනියක් සමග හෝ කතා බහට ලක් වෙනවා නම් ඒ කියන්නේ මිය ගිහිල්ලා දවස් 2-3කින් මේක වෙන්නේ. ඒ දියණියට ස්වාමීන් වහන්සේ ඒක බොරු නෙවෙයි කියන එක අපි දියණියගෙන් ප්‍රශ්නයක් අහලා ඒක විග්‍රහ කරගත්ත මේ දියණිය කියන්නේ බොරු නෙවෙයි කියන එක. මොකද කවදාත් ඒ දියණිය වගේ දේවල් ප්‍රකාශ කරලා නැහැ ඊට කලින්. ඉතින් ඒ දියණිය කියන හැටියට ස්වාමීන් වහන්සේ දැන් මේ මියගිය කෙනා ඒ ආකාරයෙම පෙනිලක් තියෙනවා. එතකොට දැන් මට ප්‍රශ්නයක් ආවා මේ ಜಾති සංජාති මේ ඔක්කාන්ති කියන ඒ කොටස් විග්‍රහ කරාම ඔබ වහන්සේ එහෙම රූපේ දැන් එහෙම පේන්න පුළුවන්ද? ඒ කියන්නේ ඒ රූපේම පේන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඕපපාතික සත්‍යයන්ට පුළුවන්කම තියෙනවා ස්වરૂපේ වෙනස් කරගන්න ඕනම වෙලාවක. දැන් ඔය දෙවියන්ට බ්‍රහ්මයන්ට ඒ වගේම පෙරේතයන්ටත් හැකියාව තියෙන පුණ්‍යරිති තියෙන අය ඉන්නවා ස්වરૂපේ වෙනස් කරගන්න. දැන් අපි ගත්තොත් උදාහරණයක් දැන් චාතුර්මහරජික දේව කොටස් 4ක් ඉන්නවා. යක්ෂ, නාග, කුම්භණ්ඩ, ගන්ධර්ව කියලා. ඒ දේව කොටස් වලට අයිති දේව ස්වરૂපයක් තියෙනවා. උදාහරණයක් ගත්තොත් නාග කියන දේව කොටසට අයිති ඒ නාගයෙක්ගේ ස්වરૂපය ඇති ශරීරයක් තමයි එයාට තියෙන එකයි නාග කියන්නේ. එතකොට නමුත් ඒ නාග කියන දේව කොටසට අයිති දෙවියෙක් මිනිසෙක් මුණ ගැහෙන්න එනවා නම් නැත්නම් මනුස්ස ලෝකෙට එනවා නම් මිනිස්සු අතරට එනවා නම් මිනිස් රූපයක්ම වගේ නේ. එහෙම එන්න පුළුවන්. යක්ෂ කියන දේව කොටසේ අතිශය භයංකාර මූණක් තියෙන්නේ. දාලා තියෙන මහ ඇත්තටම අර ඔය රූපවල අඹලා තියෙන ඔය තියෙන යක්කු අර ඇඳලා තියෙන දාලා තියෙන මහ වියරු ඇටිච්ච මූණක් තියෙන වගේ ස්වරූපයක්.
ඒ ස්වරූපය තමයි අත්‍තරම යක්ෂ කියන දේව කොටාසෙට තියෙන්නේ. චාතුරු මහරජික වෛශ්‍රවණ දෙවිය රාජ්‍ය යටතේ ඉන්න දේව කොටාසෙට. එතකොට ඒ දේවරු මනුෂ්‍යයන් අතරට යම්කිසි හේතුවක් නිසා එනවා නම් ඒ යක්ෂ ස්වරූපයෙන් ඉන්නේ නැහැ. මනුස්සයෙක්ගේ ස්වරූපේ මාරු කරගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ දැන් මං ඉස්සලත් සක්‍ර දේවේන්ද්‍රය වුණත් මිනිස්සු අතරට එනකොට දේව ස්වරූපයෙන් නෙවෙයි එන්නේ මිනිහෙක්ගේ ස්වරූපේ මවාගෙන. ඉතින් මේ දේව කොටාස වලට විශේෂම හැකියාව තියෙනවා අර මිනිස් රූපේ මවා ගන්න. දැන් ඒ දෙවියෙක්ගේ ස්වරූපයෙන් ආවොත් දැන් ඔබතුමිය කියන විදිහට දැන් අපි හිතමුකේ මියගිය කෙනා අපි හිතමුකෝ දෙවියන් අතරට ගිහිල්ලා ඉන්නේ කියලා. එහෙම වුණොත් ඒ වගේ කෙනෙක්. ඒ කියන්නේ අල්පේශාක්‍ය දෙවිවරු. මහේශාක්‍ය දෙවිවරු නම් සාමාන්‍යයෙන් මිනිස්සු අතරට එනවා අඩුයි. අල්පේශාක්‍ය දෙවිවරු නම් එනවා නිතර. එතකොට ඒ අල්පශාක්‍ය දෙවියෙක් බවට පත් වුණා කියමුකෝ. ඒ වගේ දෙවි කෙනෙක් දැන් මිනිහෙක් අතරට මිනිස්සු අතරට එනවා. තමන්ගේ පෙර ඥාතීන් අතරට එනකොට අර දේව ස්වරූපයෙන් ආවොත් අඳුර ගන්න බෑ. එහෙමනොත් කවුද මේ කියලා දන්නේ? ඒ නිසා යාට සිද්ධ වෙනවා අන්නර මනුස්ස ස්වරූපය කියන්නේ පෙර ආත්භවයේ තිබිච්ච මිනිස් රූපේ මවා ගන්න. ඒක ඇවිල්ලා මේ කර්මයෙන් කරන දෙයක් නෙමෙයි. ඒක ඇවිල්ලා පුණ්‍ය ඉර්ධියෙන් සිද්ධ කරන දෙයක්. ඉතින් ඒක ඇවිල්ලා දැන් එතකොට ඕපපාතික උපතක් ඒක. අනිවාර්යෙන්. දැන් මිය ගිහිල්ලා දවස් දෙකක් තුනක් ඇතුළත දකින්න ලැබුණා කියන්නේ. එහෙනම් මව් කුසපකාන්තයකට ගිහිල්ලා නෙවෙයිනේ. එහෙනම් අනිවාර්යෙන්ම ඕපපාතික උපතක්. එහෙනම් ඕපපාතික නම් එක්ක දෙවියෙක් වෙන්න ඕනේ, එක්ක බ්‍රහ්මයෙක් වෙන්න ඕනේ, එක්ක පෙරේතෙක්, එක්ක නිරසතෙක්, එක්ක අසුරෙක් යන ආදි වශයෙන් ඕපපාතික උපතකට යන්න ඕනේ. එතකොට නිරසතුන්ට එන්න බෑ. ඊළඟට අසුරයන්ටත් එන්න බෑ. ඊළඟට පෙරේතයන්ට උනත් ඊටාම දුර්වල අත්භවයක් පෙරේත කියන්නේ. ඒ පෙරේතයන්ට පුණ්‍යෙදී තියන අයත් තියෙනවා නැති අයත් තියෙනවා. අතිශය බහුතරයක් වූ ප්‍රේතයන්ට පුණ්‍යෙදී නැහැ. එහෙම වුණොත් ඒ පුණ්‍යෙදී නැති ප්‍රේතයන්ට කොහොමත් වෙනස් ස්වරූපයකට පරිවර්තන වෙන්න බෑ. වෙනස් ස්වරූපයක් මවා ගන්න බෑ. එහෙම වුණොත් එයාට එන්නේ නැහැ. ඊළඟට තිරිසන්නු කොහොමත් එන්නේ නැහැ. එතකොට එහෙනම් සතර අපාගත සත්වයන්ට ලේසියෙන් මේ වැඩේ කරන්න බෑ. ප්‍රේතයන්ට නම් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. නමුත් හැම ප්‍රේතයෙක්ටමත් එහෙම බෑ. මනුස්ස ලෝකේ ඉන්නකොට බොහෝ පින්කම් කරා. නමුත් පෙරේත වැඩක් කළා. ඒ නිසා පෙරේතෙක් වුණා. නමුත් අර කරගත්ත පින්කම් වල විපාක වශයෙන් පුණ්‍ය ඉර්ධියක් පහළ වෙනවා. එතකොට පුළුවන් අන්‍ය ස්වරූපයක්ම මවා ගන්න. එහෙම පෙරේත කොටසක් ඉන්නවා. වේමානිකාදී පෙරේත ඉන්නවා. ඒ අයට ඒ වැඩේ විශේෂයෙන් කරන්න පුළුවන්. නමුත් හැම පෙරේතෙක්ටම මේ වැඩේ කරන්න බෑ. පරදත්තෝපජීව පෙරේතයන්ට පුණ්‍ය ඉර්ධි තියන අය ඉන්නවා. පුණ්‍ය ඉර්ධි නැති අයත් ඉන්නවා. පුණ්‍ය ඉර්ධි තියන අයට එහෙම මිනිස් වේශයක් මවා ගන්න පුළුවන්කම තියෙනවා. නැති අයට එහෙම කරන්න බෑ. ඉතින් මේක බහුලවම කරන්න පුළුවන් කොටාසි තමයි දේව කොටාසි. බ්‍රහ්මියොත් මිනිස්සු අතරට ඉන්නේ නැහැ. බ්‍රහ්මෙක් අපි හිතමුකෝ තමන්ගේ මියගේ ඥාතියෙක් බ්‍රහ්මෙක් බවටපත් වුණා කියලා. නැවත ලේසියෙන් ආයි තමන්ගේ ඥාති වර්ගය බලන්න නම් ඒ බ්‍රහ්මයි ඒ කියලා හිතන්න අමාරුයි. මොකද ඒ තරම්ම ඈත ලෝකේවා විතරක් නෙමෙයි මිනිස්සු සහ බ්‍රහ්මයා අතර සෑම අතින්ම ලොකු වෙනසක් තියෙනවා. මොකද මිනිසයා කියන්නේ කාමාවචර සත්‍යයක්, බ්‍රහ්මයා කියන්නේ රූපාවචර සත්‍යයක්. ඒ නිසා ස්වභාවය තේරුම් ගන්න බැරි නිසා බ්‍රහ්මයෝ මිනිස්සු ඉස්සරහා සාමාන්‍ය මිනිස්සු ඉස්සරහා පෙනී හිටින්නේ නැහැ. මොකද බ්‍රහ්මයව තේරුම් ගන්න බෑ. සාමාන්‍ය මිනිසෙට එයාට විකාරයක් වගේ පේන්න පුළුවන් ඒ ස්වරූපයන්. ඉතින් ඒක නිසා සාමාන්‍ය මිනිස්සු අතරට බ්‍රහ්ම වෙන්නෙත් නැහැ. ඉතින් එහෙනම් බහුල වශයෙන් වෙන්න පුළුවන් උපපාතික කොටාසි තමයි දේව කොටාස. දේව කොටාස වලට ඕන හැටියට තමන්ගේ ස්වරූපය වෙනස් කරගෙන එන්න පුළුවන්. ඒ විතරන්නේ දැන් මෙහෙමත් එන්න පුළුවන්. දැන් පෙර භවයේ තමන්ගේ ස්වරූපයම වවාගෙන ඒක විතරක් නෙමෙයි. තව ඕනනම් පුළුවන් එයාට තව වෙන ඕනම කෙනෙකුගේ ස්වරූපය ගන්න. දැන් උදාහරණයක් ගත්තොත් බලන්නකෝ එක්තරා අපේ අට කතාවක සඳහන් වෙනවා දැන් වසවාති මාරයා. වසවාති මාරයාට හිටම් පුළුවන් වුණා අර බුදුරජාණන් වහන්සේගේ ස්වරූපයම වවා ගන්න. ඉතින් අන්න අට කතාවක සඳහන් වෙනවා. සක්‍ර දෙවියන්ද්‍රයාත් එහෙම කරපු අවස්ථාවක් ගැන සඳහන් වෙනවා. ඉතින් ඒක නිසා දෙවිවරුන්ට පුළුවන් ඕන ස්වරූපයක් මවන්න. ඒක යාළගේ පුණ්‍ය ඉර්ධියක්. ඉතින් ඒක නිසා පෙරාත් භවයේ ස්වරූපයට පත් වෙන්නේ. ඒ කියන්නේ ස්වරූපේ මවාගෙන කෙනෙක් තමන් මේ මනුස්ස ලෝකෙ ඉන්නකොට තමන් බොහොම ඇසුරු කරපු, තමන් වැඩියෙන් ආදරය කරපු, තමන් වැඩියෙන් විශ්වාස කරපු කෙනෙක් ගාවට ඇවිල්ලා පෙනී හිටින්න පුළුවන්. ඒ කියන්නේ ආකාර දෙකකට පෙනී හිටිනවා. එකක් තමන් විපතකටපත් වුණා කියලා පෙන්වන්නත් පෙනී හිටිනවා ඇවිල්ලා. තමන් සැපසටපත් වුණා කියලා පෙන්වන්නත් පෙනී හිටිනවා ඇවිල්ලා. ඒ ආකාර ඒ ස්වාමීන් වහන්සේ අවසරයි. මොකද එහෙම පෙනී ඉඳලා මේ ඇත්තටම මම හිතන්නේ විපතකටපත් වුණා කියන පණිවිඩයක් දුන්නේ නැහැ. සැපතකටපත් වූ බව තමයි පණිවිඩයෙන් කිව්වේ. මොකද අපිට කැමති දෙයක් ඉල්ලන්න ඕන නම් ඉල්ලන්න කියලාත් එහෙම කියලා තිබ්බා. මේ පුංචි දියණියට තමයි ඒක ඒ 7 දවසින් පස්සේ ඒ සියලු දේ නැති වුණා. ඒ කියන්නේ ආයෙත් පෙනී හිටියේ නැහැ කිසිම දවසක. ඒකට හේතුව 7 දවසින් පස්සේ කියන්නේ දානමාන කටයුතු සිද්ධ කරලා අප්‍රමාණ පුණ්‍ය ශක්තියක් අනුමෝදන් වුණා නම් ඒ හිටපු සහභාවයෙන් මිදිලා ඊට උසස් සහභාවයකටපත් වෙනවා. එතකොට
නැවත එන්නේ නැති වෙන්න පුළුවන්. ඒකයි වෙන්නේ. මහේශාක්‍ය දිව්‍ය උපතකට ගියා නම් ආයෙ එන්නේ නැහැ ගොඩක් වෙලාවට. අර අල්පේශාක්‍ය දිව්‍යයක් වශයෙන් ඉන්නකොට තමයි අල්පේශාක්‍ය දෙවිවරු ගොඩක් භූමට්ටචාරී පොළොව ඇසුරු කරගෙන වාසය කරන්නේ. ඒ නිසා භූමට්ට දෙවිවරු හැටියට ඉන්න අය තමයි ගොඩක් වෙලාට ඔය මිනිස්සු ඉස්සරහට ඇවිල්ලා වාරන් දෙන්නේ. ඔය අපේ අර අතීතේ ඉඳලා මේ කුඩා කාලේ ඉඳලා අපි අහලා තියෙන්නේ මෙහෙම ගහක් කපන්න ගියා ගහේ දෙවියෙක් හිටියා ඊට පස්සේ ගහ කපන්න නැත්නම් මම වරයක් දෙන්නම් කිව්වා කියලා. ඒව සත්‍ය කතා බොරු කතා නෙමෙයි. මේ ජන කතා මේ මූඩ කතා කියලා මේ මිනිස්සු විචාර බුද්ධියක් නැති ධර්මය ගැන දන්නේ නැති මෙලෝ පරලෝ ගැන වැටහීමක් නැති මිනිස්සු ඒව ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. Tamanට අත්දකින්න බැරි සියල්ල අසත්‍යයක් කියලා හිතන මෝඩයෝ මේ ලෝකේ ඉන්නවා. ඉතින් ඒක නිසා ඒ වගේ මෝඩයෙක් ඒ වගේ කතාවක් බොරු කතාවක් වගේ පේනුනට ධර්මය තුලින් බැලුවහම ඒ දේශෙම සිද්ධ වෙනවා කියලා පේනවා. මොකද අල්පේශාක්‍ය දෙවිවරු ඕන් තරම් මිනිසුන්ට උදව් කරනවා. ඇවිල්ලා. ඉතින් තමන්ගේ ඥාතියෙක් අල්පේශාක්‍ය දෙවියෙක් වුණොත් අනිවාර්යෙන් ඥාති වර්ගය හොයාගෙන ඇවිල්ලා උපකාර කරන්න පෙළඹෙනවා නොඑක ආකාරවලට. අඩුම තරමේ ශාස්ත්‍ර කියන්න අවස්ථාව හදලා දෙනවා. ඒක බොරු නෙවෙයි. ඒ දේවාරූಢින් ශාස්ත්‍ර කියන්න පුළුවන්. ඒ කියන්නේ වැටහිමක් නැති මිනිස්සු නෑ කියන ඔක්කොම නෑ කිය ඉන්නවා. ඒ දේ වෙනවා. ඒ දේ වෙන්න පුළුවන්. අල්පේශාක්‍ය දෙවිවරු තමන්ගේ ඥාතීන් හොයාගෙන ඉන්නවා. මම ඕන තරම් ඔබට පෙන්වන්නම් ධර්මයේ ඇසුරෙන් උදාහරණ. මොකින් ස්වාමීන් වහන්සේ නැවතත් මට වචන නැහැ කියන්න මම කොච්චර වචන මාධ්‍යස්තර කතා කරත් සමහර වෙලාවට වචන එන්නේ නැහැ ඔබ වහන්සේට ස්තුති කරන්න. පින් දෙන්න.